IPL 2025 තරගාවලියේ කවුරුත් අවධානයෙන් බලා සිටි තරගය ප්‍රබල චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම හා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතර IPL 2025 තරගාවලියේ තුන්වන තරගය ඊ චෙන්නයිදී පැවැත්වුණා. කාසිය වාසි දිනාගත් චෙන්නයි සුපර් කිංස් නායක රුතුරාජ් ගයික්වාඩ්ගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුර පහර දීමට පැමිණි මුම්බයි පිතිකරුවන්ට චෙන්නයි පන්දු යවන්නන්ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ ආරම්භයේදී ඉතාම අසීරු තත්ත්වයකට පත්වීමට සිදු වුණත් අවසන් පිතිකරුවන් හා එක්ව ගොඩනැගුණු සම්බන්ධතාවය නිසාම පන්දුවාර 20 අවසානයේ 155ක් රැස් කළා. චෙන්නයි සුපර් කිංස් පිතිකරුවන් මනාව තරගයට අවතීර්ණ වෙමින් පන්දුවාර 19ක් තුල කඩලු 6ක් දෙවි නියමිත ඉලක්කය සපුරා ගනිමින් ජයග්‍රහණයකින් IPL 2025 තරගාවලිය ආරම්භ කිරීමට චෙන්නයි සුපර් කිංස් පිතිකරුවන්ට හැකි වුණා. මේ අතර අද තරගය සඳහා මතීෂ පතිරණ වෙනුවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන නෙතන් එලිස් ක්‍රීඩා කිරීම කාගෙත් අවධානයට ලකුණු දෙයක් බවට පත් වුණ අතර එලිස් තමා ක්‍රීඩා කළ පළමු තරගයේම ලකුණු 38ට එක් කඩුල්ලක් බිලිහිදීමට සමත් වුණා. ඒ අනුව චෙන්නයි ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ බොහෝ විට මුල් තරග කිහිපයක් මතීෂ පතිරණ හට නොලැබීමට වැඩි ඉඩක් ඇති බවයි. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.